Hello traders. මාස මං හිතන්නේ මාස බලගානක. මාස බලගානකනේ මාස 3-4ක් විතර පොඩි පෞද්ගලික හේතුවක් නිසා චුට්ටක් නිහඬව හිටියා. ට්‍රේඩ් කරා ඇත්තටම මගේ ට්‍රේඩ් කරා. පොකට් ඔප්ෂන් සහ ඔයගොල්ලෝ දන්නවා මම ග්‍රේව් කරනවා කියලා. ට්‍රේඩ් කරා. හැබැයි වීඩියෝ එකක් දාන්න බැරුණා. පොඩ්ඩක් බිසි වුණා මගේ පෞද්ගලික කාරණාවක් හින්දා. පොඩි දෙයක් පෙන්වන්න ගත්තේ. හරිද $50ක මල්ටිපල් ට්‍රේඩ් එකක් කරන් තියෙනවා. දැන් මේක හෝල්ඩ් කරන් ඉන්නවා මම මාසයක් නෑ සති 3ක් විතර. $50ක ට්‍රේඩ් එක අද ඒක අද ක්ලෝස් කරොත් $17,798ක්. කැල්කියුලේට් කරලා ගන්න 100ට කීයකින්ද කියලා. 100කින් නෙමෙයි 100,000ක් වුණොත් 500යි 110,000ක් වුණොත් 5000යි 130,000ක් වුණොත් 15000යි නේ 130,000ක් වුණොත් 15000යි 130,000කට වඩා වැඩි ගේන් එකක් ගත්ත එන්ට්‍රි එකක්. හරිද? ඉතින් මම ඇත්තටම මෙතන 50 ට්‍රේඩ් දෙකක් ගත්තා. 50 ට්‍රේඩ් දෙකක් අරගෙන එක 50ක් 100ට 200ක් ආවට පස්සේ ඒ කියන්නේ ට්‍රේඩ් එකෙන් ලාභ විතර $100ක් ආවට පස්සේ මම ක්ලෝස් කරා එකක්. හරිද? දැන් මේ ට්‍රේඩ් එක මම ස්ටොප් ලොස් එක තියාගෙන තියෙනවා ඍණ එකක්. ඒ කියන්නේ 40 මේ කියන්නේ ඍණ එකක් ලොස් වුණොත් ඒ කියන්නේ ඩොලර් එකක් ලොස් වුණොත් මේක ක්ලෝස් වෙලා යනවා. මට මම දාපු ට්‍රේඩ් එකෙන් 49ක් මට ඉතුරු එකයි කැපිලා තියෙන්නේ. මොකද මම ඒක earn කරලා තියෙනවා මම ඉස්සෙල්ලා දාපු $50 ට්‍රේඩ් එකේ. මොකද මම $50න් $200ක් හොයලා තියෙනවා. ඉතින් දැන් මේක මම අද ක්ලෝස් කරොත් මට තියෙනවා $17,857. ඉතින් මේක තියන්නේ මේක මගේ ටාගට් එක $20,000. $50න් $20,000ක් හොයන්න පුළුවන්. හැබැයි මේක හැමදාම කරන්න බෑ. මේකට ලොකු ඩීප් ඇනලයිස් එකක් තියෙන්න ඕනේ. ඉතින් කැමති අය ජොයින් වෙන්න පුළුවන් අපිත් එක්ක ට්‍රේඩ් කරන්න. අනිවාර්යයෙන්ම මොනවාද පොකට් ඔප්ෂන් ඩිරෙව් නම් ඩිරෙව් බයිනරි නම් බයිනරි මල්ටිපල් නම් මල්ටිපල්. හරිද? එහෙම නැත්නම් මේ රේස් ඇන්ඩ් ෆෝල් නම් රේස් ඇන්ඩ් ෆෝල් ඕන එකක් මට මැසේජ් එකක් දාන්න. ඔයගලන් එක්ක එකතු වෙලා ගේමක් ගහන්න කැමති. ඔයගලුනුත් කැමති නම් මාත් එක්ක එකතු වෙලා ගේමක් ගහන්න උදව් කරන්නම් ඕන තරම් අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා. මේක 20000 වුණේ ගමන් මම තව වීඩියෝ එකක් දාන්න. එහෙනම් හැමෝටම ජය වේවා.